Dub and Go. Arts must be crazy. මේ ලෝකේ හුඟ දෙනෙක් කැමති අනිත් අයව පහත් කරලා සලකන්න. හැබැයි Taman කරපු වැඩක් පහත් කියලා පිළිගන්න පුළුවන් ශක්තිය තියන අය ඉන්නේ ඉතාමත්ම ස්වල්ප දෙනෙක් විතරයි. ඔයා බලන්න ඔයා වැටෙන්නේ කොයි ගොඩටද කියලා. Dubbing Go. Arts must be crazy. අයිබෝන් වාසනාවන් ජයන් ජයම වේවා සුවහසක් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි. ඔන්න එහෙනම් Dubbing Go බස් එක නැවතුවා යන්නේ වෙන රූට් එකක් කියලා ඔයා දන්නවා. අපි කතා කරන්නේ TV රේඩියෝ ප්‍රසන්ටිං ගැන. අදත් තියෙනවා ඊටාම සුවිශේෂී පාඩමක්. මුලින්ම මතක් කරනවා ඔයා මගේ වැඩසටහනට ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාට පාඩම් මාලාව ගෙදරටම එනවා. ඊළඟ එක ඔයා විශ්වාස කරනවා නම් මම මේ කතා කරන content එක හොඳයි කියලා මේ වැඩේ ඊටාම හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක් මේක ලර්න් කරන්න ඕන කියලා ඔයා විශ්වාස කරනවා නම් මේක ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. ඊළඟ එක පොඩි චෝදනාවකුත් එක්ක මම මේක කියන්නේ චෝදනාවක් නෙවෙයි අතරම පොඩි ආදරණීය ඉල්ලීමක් එක මට තාම පේන්නේ නැහැ ඔයා මේක ලර්න් කරනවා කියලා. මම දැන් මගේ වීඩියෝස් බලද්දි මට නිකන් පේනවා ටෝටල් කොච්චර ඩියුරේෂන් එකක් බලනවද එතකොට කී දෙනෙක් මේක බලනවද කියන එක යම් අදහසක් මට තියෙනවා ඔයාටත් බැලුවහම තියෙනවා. එතකොට ඒ වගේම කමෙන්ට්ස් වලින් යම් යම් අදහස් මට දැනෙනවා. නමුත් මට ප්‍රසන්ට් කෙනෙක් විදියට ඔයා මේක ලර්න් කරනවා කියන එක දැනෙනවා මදි. මම මේක ඊටාම අවංකව කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? ලර්න් කරගෙන යනකොට මම හැම විටම කියනවා ඔයා ඒකේ වැඩ කරමින් යනකොට තමයි ඔයාට ප්‍රශ්න සහ ගැටලු එන්නේ. ප්‍රශ්න ගැටලු එන්නේ. එතකොට ලර්න් කරන එක මදි වගේ දැනෙන්නේ ඔයා මේ විෂය සම්බන්ධයෙන් ඔයා අහන ප්‍රශ්න ගැටලු මොනවද යොමු කරන ඒවා අදහස් යෝජනා චෝදනා මදි කියන එක තමයි මගේ අදහස. ඒ නිසා හැකි ඉක්මනින් ඔයා දැන් ඔයාට මේ වැඩසටහන ඇතුලේ නැත්නම් ප්‍රසන්ට් කෙනෙක් වෙන්න යන ගමනේදී ඔයාට මොනවද ඕනේ කියන එක ඔයාට ඉගෙන ගන්න ඕනේ. මම පන්ති වලට ගියා ඉගෙන ගන්න නේ එක එක කෝසස් කරා මට මෙන්න මේ දේවල් හම්බුනේ නැහැ. එහෙම නැත්නම් මං කැමති මෙන්න මේක දැනගන්න වගේ අදහස් ටික මට දාන්න. එතකොට මට පුළුවන් ඒවට වීඩියෝ උත්තර විදියට දෙන්න. පොදු ප්‍රශ්න ටිකක් අඳුරගෙන ඒවට පොදු උත්තර ටිකක් හදාගෙන මට වීඩියෝස් ටිකක් දෙන්න පුළුවන්. ඒ අතරේ කීප දෙනෙක් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. තව මේ විෂය සම්බන්ධයෙන් ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරියට මම මේ දේවල් ඉතා ක්‍රමානුකූලව කතා කරනවා. කෙසේ නමුත් ලර්න් කරන එක ඉතා වේගයෙන් කරන්න. මොකද අපිට ගොඩාක් කල් නැහැ නේද? ඒ නිසා ඉතා ඉක්මනින් ඔයා ප්‍රසන්ට් කෙනෙක් වෙන්න ඕනේ. රේඩියෝ, ටීවී හෝ සෝෂල් මීඩියා මොකක් හරි එකක. ඒ නිසා ඔයා මේක ලර්න් කරනවා නම් ඔයාට එන ප්‍රශ්න ටික මට දාන්න. මම එතකොට ඒකට උත්තර දෙනවා. රයිට්. අද දවසේ අපේ ටීවී රේඩියෝ ප්‍රසන්ටිං එහෙම නැත්නම් නිවේදන ශිල්පය සම්බන්ධයෙන් වූ මේ පාඩම් මාලාවේ අද දවසේ සුවිශේෂී පාඩම තමයි ඔයා රෙද්දක් ඇඳගෙන මෙන්න මේ වැරදි ටික නම් කරන්න එපා. මේ වැරදි කරන්න එපා. ඒ වගේම කොහොමද අපි මේකට ප්‍රිපෙයාර් වෙන්නේ? එහෙම නැත්නම් ලෑස්ති වෙන්නේ? ඔයා හිතන්න ඔයාට ලයිව් එකක් හම්බුණා. එහෙම නැත්නම් රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් හම්බුණා. ලයිව් කියන්නේ සජීවී, රෙකෝඩඩ් කියන්නේ රෙකෝඩ් කරලා ඉවරලා සංස්කරණය කරලා පස්සේ ඒක විකාශය කරනවා. මේක මැදිරි එකක් වෙන්න පුළුවන්, එලිමහන් එකක් වෙන්න පුළුවන්. මැදිරි වැඩසටහනක් වෙන්න පුළුවන්, එලිමහන් වැඩසටහනක් වෙන්න පුළුවන්, ලයිව් එකක් වෙන්න පුළුවන්, රෙකෝඩඩ් එකක් වෙන්න පුළුවන්. ඔයාට හම්බෙන සම්පත්ධාරියෙක් ඔයා කොහොමද යත් එක්ක ගනුදෙනු කරන්නේ, එන්ගේජ් වෙන්නේ, එයා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ, එයාත් එක්ක මේ මොකක් හරි විෂයක් සම්බන්ධයෙන් ඩිස්කස් කරන්නේ, ඒකට කොහොමද ප්‍රශ්නාවලියක් සකස් කරන්නේ ආදී කාරණා. එතකොට ඒකේ මුලින්ම මම මතක් කරන්නම් මම කියන්නේ අර හැමදාම වගේ ප්‍රසන්ට කෙනෙක් විදිහට ඔයාගේ දැනුම සහ බුද්ධියෙන් ඔයා කොයි තැනද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් තාක්ෂේරුවක් ඇති කරගන්න මදි දේවල් ලර්න් කරන්න. අපි ඒකට කියන්නේ ව්‍යුත්පත්තිය කියලා. රයිට්. අද දවසේ පාඩම තමයි කොහොමද අපි මෙන්න මේකට සූදානම් වෙන්නේ කියන එක. මම ඔයාට මේ දේවල් කියන්නේ මම එක්තරා කාලයක ප්‍රසන්ට කෙනෙක් විදිහට වැඩ කළා. මම සිරස ටීවී ආයතනයේ වැඩ කළා. ආර්ට් එක කියලා ප්‍රෝග්‍රෑම් එකක් කළා. මම මේ වෙලාවේ මතක් කරනවා ආර්ට් එක කියන ප්‍රෝග්‍රෑම් එකේ concept එක සහ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නිෂ්පාදකවරයා නැත්නම් ඒ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා පරාක්‍රම ඒකනායක මගේ ආදරණීය පරාක්‍රම අයියා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. එතකොට මම ආර්ට් එක කියන වැඩසටහන මම ප්‍රසන්ට් කරා. එතකොට මාව නිකන් ප්‍රසන්ට් කෙනෙක් විදියට ගන්නවද නැද්ද කියලා වගේ ප්‍රශ්නකුත් තිබුණා. නිකන් මම කළුයි, කැතයි, ලස්සන නැහැ කොහොමද ප්‍රසන්ට් කෙනෙක් වෙන්නේ කියලා. එතකොට මම ඔයාලට ආපහු මතක් කරනවා ඒක ලස්සන කියන එක නෙමෙයි ප්‍රසන්ට් කෙනෙක්ගේ ලක්ෂණය, බුද්ධිමත් භාවය කියන එක. නේද? මුඛරිකම අපි මීට කලින් කතා කළා. ඒතර most important human talents මම විශ්වාස කරනවා මේ මානවයාගේ තියෙන ශක්තිය, ඔයාගේ තියෙන ටැලන්ට් එක, ඔයාගේ තියෙන කුසලතාවය, ඔයාගේ තියෙන දක්ෂතාවය, ඔයාගේ තියෙන ස්කිල්ස් තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. එතකොට රූපයකට බාධාවක් කරගන්න එපා.
රයිට්. එතකොට මම ආර්ට් එක වැඩසටහන මම ප්‍රසන්ට් කරලා තියෙනවා. ඒ වගේම Good Morning Sri Lanka කියලා උදෑසන සජීවී වැඩසටහන් මම නිවේදකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. සිරස වසන්ත උදානේ අවුරුදු උත්සව වගේ ඒවා ප්‍රසන්ට් කරලා තියෙනවා. ඒ වගේම ජාතික රූප වාහිනිය මම B ශ්‍රේණියේ නිවේදකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා රංගභූමි වැඩසටහනේ. ඒතර ප්‍රසන්ට් කෙනෙක් විදිහට මට අත්දැකීම් තියෙනවා. ඒ වගේම වැඩසටහන් සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම කාලයක් වැඩ කළා. මෙන්න මේ කාර්නාටිකයේ ස්ටුඩියෝ ප්‍රොඩක්ෂන්, ඒ වගේම අවුට්ඩෝර් ප්‍රොඩක්ෂන් වගේ මම ශිල්පියෙක් විදිහට දායක වෙලා තියෙනවා. ඒ නිසා මේ තියෙන සියලුම අත්දැකීම් එක්ක මම ඔයාට මේක කියන්නේ. හරිද? රයිට්. එතකොට ඔන්න අපි හිතමු අපිට වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ඉන්නවා. නිෂ්පාදක කියලා තමයි කියන්නේ. හොඳේ. වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ඉන්නවා. මම පස්සේ කියන්නම් ඒවට හේතු කාරණා. ඒ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වෙනවා. හැබැයි වැඩසටහන් අධ්‍යක්ෂක කියලා ටයිටල් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද වැඩසටහන් අධ්‍යක්ෂක කියන්නේ channel එකක් ඇතුළේ වෙන තනතුරක්. ඒ නිසා නිෂ්පාදක කියලා තමයි කියන්නේ. හරි. වැඩසටහන් නිෂ්පාදකවරයා අපිට කියනවා ඔන්න අහවල් සම්පත්ධාරියෙක් එනවා. නැත්නම් සම්පත්ධාරීන් කීප දෙනෙක් එනවා. අපි මේ වෙලාවේ එක්කෙනෙක් කියලා ගමු. මේ වගේ සම්පත්ධාරියෙක් එනවා. ඒ නිසා ඔයා මේ වැඩසටහනට ප්‍රිපෙයාර් වෙන්න කියලා, ලෑස්ති වෙන්න කියලා. එතකොට එච්චරයි කියන්නේ සමහර විට. නම විතරයි කියන්නේ. නමත් සමහරට භාගයයි කියන්නේ. නේද? චිත්‍රපටි කරන වෙන සෝමරත්න මහත්තයා එනවා. වගේවා කියනවා. සුනිල් මහත්තයා එනවා. වගේවා කියනවා. නැත්නම් සුනිල් ආරියරත්න සර් එනවා කියලා කියනවා. මොකක් හරි කොහොම හරි ඔයාට එක්කෙනෙක් ගැන කියනවා කියලා හිතන්නකෝ. ඒක ලයිව් වෙන්න පුළුවන්, රෙකෝඩඩ් වෙන්න පුළුවන්. එතකොට කිසිම දවසක ඔයා මේ වැරද්ද කරන්න එපා. මොන වැරද්දද? හරි. ඒ වැරද්ද කරන්න කලින් මම ඔයාලට චූටි උදාහරණයක් කියන්නම්. ඒතර උදාහරණෙත් එක්ක ඔයාලට සෑහෙන දේවල් ටිකක් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. පොඩි නිකන් රසබර අත්දැකීමක් මට වෙච්ච එකක්, ඇත්තට වෙච්ච එකක් මම ඔයාලට මේ කියන්නේ. ඔන්න එක්තරා දවසක මට මගේ දුරකථනයට කෝල් එකක් එනවා. එමුතුමක් එනවා. මම ආන්සර් කරා. හෙලෝ කිව්වම මේ හෙලෝ good morning අතුල අයියේ. මම ගෝ අතුලයි මං අහවල් පත්තරෙන් කතා කරන්නේ අපිට ඔයාගෙන් ඉන්ටර්විව් එකක් ගන්න ඕනේ. මම කිව්වා රයිට් ඕකේ. දැන් මේක මේ ප්‍රසන්ටර් කෙනෙක් ටීවී හෝ රේඩියෝ නෙමෙයි පත්තරයක වැඩ කරන කෙනෙක්, ෆීචර් ආටිකල්ස් ලියන කෙනෙක්. මේකෙන් මේ උදාහරණේ ගන්න. හරිද? ඊටාම රසවත් එකක් මේක. එතකොට මට කෝල් කරා අතුලයි ඔව් අපි ප්‍රශ්න 10ක් අහනවා අයියා. අපි ආටිස්ලා දෙන්නෙක්ගෙන් ප්‍රශ්න 10 අහනවා. එකම ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට ආටිස්ලා දෙන්නෙක් කොහොමද එකම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියන එක අපි එක කොලම් එකක එක පිටුවක මේ ඉන්ටර්විව් එක යනවා. ඉතින් අපි ඔයාව තෝරගත්තා. මේ ඉතින් මම ප්‍රශ්න 10ට මට උත්තර ඕනේ අතුලයි මෙහෙමයි කියලා කිව්වා. මං කිව්වා රයිට් ඕකේ. මං කිව්වා එතකොට කවුද මාත් එක්ක අනිත් පැත්තේ ඉන්න ආටිස්ට් කවුද ඉන්නේ මට චුට්ටක් දැනගන්න පුළුවන්ද නංගි කියලා මං ඇහුවා. අහනකොට එයා කිව්වා මේ අයියේ ඉන්නේ එහා පැත්තේ අනිත් ආටිස්ට් තමයි මදු අයියා කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මදු අයියා කිව්වේ කවුද? කියනකොටම කිව්වා මේ මදු මාධව අරවින්ද අයියා තමයි ඉන්නේ කියලා. ඒතර මම කල්පනා කළා මම ඩබින් ආටිස්ට් කෙනෙක්, වොයිස් ආටිස්ට් කෙනෙක් විදියට ඉන්නවා, වේදිකාවේ වැඩ කරනවා, ඔය ටෙලි නාට්‍යවල පොඩ්ඩක් රංගපානවා. මදුමාධව අයියාගෙන් අහන ප්‍රශ්න එක මදුමාධව අයියා ඉන්නේ මියුසික් ෆීල්ඩ් එකේ නැත්නම් ගායකයෙක් විදියට අපි හඳුන ගන්නවා. මම වොයිස් ආටිස්ට් කෙනෙක්. මේ ශාස්ත්‍ර දෙකක කෙනෙක්ද මෙයා මේ ඉන්ටර්වයුව කරන්න යන්නේ කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මම කිව්වා මදුමාධව අයියා එතකොට ඇයි නංගි මාව තෝරගත්තේ ඔයා මේ වැඩසටහනට මේක මේ නැත්නම් මේ ඉන්ටර්විව් එකට මාව තෝරගත්තේ ඇයි කියලා. ඒතකොට එයා කිව්වා මේ ඔයාගෙනුත් අහනවා අයියේ ප්‍රශ්න මදුමාධව අයියාගෙනුත් අහනවා ඒකයි මේ ඔයාව තෝරගත්තේ කියලා. ඊට පස්සේ මං ආපහු ඔයා මට කල්පනා කරලා කියන්න මාව තෝරගත්තේ ඒක හින්දාමද කියලා. එතකොට මට පැත්තේ මේ අයියේ මේ ඔයා අතුල අධිකාරී අයියා නෙමෙයිද කියලා ඇහුවා. එතකොට මං කිව්වා මට තේරුණා ටක් ගාලා මේ පටලවගෙන තමයි මේ කියලා. ඊට පස්සේ මම නෑ කිව්වා. මමත් යම් පොඩි බලුකමට වගේ මේ මම කිව්වා නෑ කියලා. එච්චරයි මං උත්තර දුන්නේ. ඔයා අතුල අධිකාරීද කියලා මං කිව්වා නෑ කියලා. ඊට පස්සේ මෙයා මගෙන් අහනවා එහෙනම් ඔයා අතුල ලියනගේ අයියද කියලා ඇහුවා. මගේ තියෙන බලුකමට මොකද මං නෑ කිව්වා. එහෙනම් ඔයා අතුල පතිරණද කියලා ඇහුවා. මං කියන්නේ ඒත් නෑ නංගි කියලා. එහෙනම් ඔයා කවුද අයියේ කියලා ඇහුවා. මම කිව්වා මම වොයිස් කරන අතුල ජයසිංහ කියලා. අනේ සෝරි අතුල අයියේ සෝරි මම මේ අතුල අයියාගේ නම්බරේ කියලා ඉල්ලුවා. එතකොට මට එක්කෙනෙක් දුන්නා. මම හිතුවේ මේ අතුල අධිකාරී අයියා කියලා. ඒකයි මං ඔයාට කතා කරේ. අනේ සෝරි අයියේ මම අතුල අධිකාරී අයියා තමයි හොයන්නේ. සෝරි කියලා අර පැත්තෙන් කිව්වා. මං කනේ ඉට්ස් ඕකේ අවුලක් නෑ.
හැබැයි මීට පස්සේ හරියට හොයලා බලලා පොඩ්ඩක් කතා කරන්න කියලා මම කිව්වා. නේද? අනේ thank you කියලා ඔන්න ඒ කෝල් එක ඉවරයි. දැන් මෙතනින් මේක නැවතුන්නේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව කියන්නේ. මේ පැත්තේ ඉන්න කෙනා කොච්චර මේ අනිත් ඉන්ටර්විව් කරන කෙනා ගැන කන්සර්න්ද කියන එක සම්බන්ධයෙන් මම මේ ඔයාලට කියන්නේ. ඊළඟ අවුරුද්දෙත් මට කෝල් එකක් ආවා. හෙලෝ අතුලයියේ good morning මම මේ කතා කරන්නේ අහවල් පත්තරෙන් කියනකොටම මං කිව්වා සමාවෙන්න good morning සමාවෙන්න මේ ඔයා හොයන්නේ අතුල ජයසිංහද අතුල අධිකාරිද අතුල ලියනගේද අතුල පතිරණද කියලා ඇහුවා. එතකොටම ඔයා අතුල අයියා අතුල ජයසිංහ අයියානේ අනේ sorry අයියේ කියලා ඔන්න තිබ්බා. එකම වැරද්ද දෙපාරක් කරා ඒ පත්තරේ මාව ඉන්ටර්විව් කරපු නංගි. මේ ඇත්ත කතාවක් කියන්නේ හොඳේ. ඒ නංගිට අපහාස කරන්න නෙමෙයි මම මේ කියන්නේ. කොච්චර කන්සර්න්ද බලන්න එහා පැත්තේ ඉන්න කෙනාට දුරකථන ඇමතුමක් දෙනකොට කොයිතරම් සූදානම්ද කියන එක කියන්න තමයි මම මේ කිව්වේ. ඒ වගේම ඔයගොල්ලන්ට මම නැවත කියනවා මොනවා හරි කරලා මාව ටිකක් ජනප්‍රියයිනේ අඬගෑම් ශිල්පියෙක් විදියට. මගේ ආටිකල් එකක් ගියා පත්තරයක අතුල රණසිංහ කියලා. මම අතුල ජයසිංහනේ. අතුල රණසිංහ කියලා පොල් ගෙඩි අකුරෙන් මගේ නම ගියා. ඔන්නෝම වැරදි සිද්ධ වෙලා තියෙනවා. මම මේ උදාහරණය කිව්වේ ඇයි කියලා ඔයා කල්පනා කරලා බලන්න හොඳට. රෙද්දක් ඇඳගෙන කවදාවත් ප්‍රසන්ට කෙනෙක් විදියට මේ වගේ වැරදි කරන්න එපා කියලා මං ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. හරි. දැන් මම මේ කියපු උදාහරණයෙන් ඔයා මොනවද ගත්තේ ප්‍රසන්ට කෙනෙක් විදියට මේක ලර්න් කරනකොට? මොකද්ද ඔයා ගත්තේ? නිෂ්පාදක කෙනෙක් හෝ ඔයාට දැන් අපි හිතමු ඔයා YouTube වැඩක් කරන්න යනවා කියලා. එතකොට ඔයාට එනවනේ අදහසක් මම ඉස්සෙල්ලාම ඉන්ටර්විව් කරන්න මෙන්න මෙයා කියලා. එතකොට වෙන කවුරු හරි කෙනෙක් ඔයාව දැනුවත් කරා වෙන්න පුළුවන් ඔයාගේ සම්පත්ධාරියා ගැන. නැත්තම් ඔයාම තීරණය කරා සම්පත්ධාරියා මෙන්න මෙයා කියලා. ඊට පස්සේ කවදාවත් රෙද්දක් ඇඳගෙන මේ වැරදි වැඩ මේ ගොන් වැඩ කරන්න එපා කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මොකද්ද? එයාට කෝල් කරලා අහන්න එපා. ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද? වගේව අහන්න එපා. කවදාවත් ඒක කරන්න එපා. අන්එතිකල් එක සදාචාරාත්මක නෑ කියලා මම විශ්වාස කරනවා. මම මේ පෞද්ගලිකව විශ්වාස කරනවා මේ ශාස්ත්‍රය ඇතුලේ මේ අවුරුදු 20 ගාණක් වැඩ කරලා ඉගෙනගත්ත දේවල් මම ඇහැට දැකපේවා, channel ඇතුලේ දැකපේවා, පත්‍ර ඇතුලේ දැකපේවා, මේ ගොඩාක් දේවල් රේඩියෝ ඇතුලේ දැකපේවා. හින්දා තමයි මම ඔයාලට මේක කියන්නේ. කවදාවත් කෝල් කරලා ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද කියලා අහන්න එපා. ඔයා හොඳින් ඔයා සම්බන්ධ වෙලා ඉස්සරලා මාට කෝල් කරන්න තමයි හම්බෙන්නේ. නේද? ඉන්ටර්විව් එක කරන්න කලින් ඔයා කෝල් කරන්න එපා. අහවල් දවසේ අහවල් වැඩේට ඔයා එන්න ඕනේ, ආරාධනා කරන්න ඕනේ. මම තමයි මේ වැඩේ කරන්නේ, මම තමයි ඒක මෙහෙවන්නේ නේ. අපි කම්පිය කරනවා කියනෝනේ, නිවේදනය කරනවා. මම තමයි මේ ප්‍රශ්නාවලියත් එක්ක ඔබතුමාත් එක්ක වැඩ කරන්නේ, නැත්නම් ඔබතුමියත් එක්ක වැඩ කරන්නේ කියලා වට කතා කරන්න වෙනෝනේ. කවදාවත් ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද වගේව අහන්න එපා. අපි හිතමු වාසගම දන්නේ නැත්නම් ඒක අහන්න. ඒක වෙනම කතාවක්. හරිද? අන්එතිකල් සදාචාරාත්මක නෑ. ඒ නිසා ඔයා හොඳට ඔයා සම්බන්ධ කරගන්න යන සම්පත්ධාරියා ගැන හොඳින් හොයලා විමසලා නැවත හොයලා තහවුරු කරගන්න එයා කවුද කියලා. එයාගේ නම හොඳින් බලන්න. හොඳින් අහන්න. දන්නේ නැති කෙනෙක්ගෙන් අහලා ඔයාගෙන් එයාගෙන් අහන්න යන්න එපා. කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. මොකද එතකොට ඒක එයාට හොඳ නෑ. නේද? ඒක හොඳ නෑ. ඒ නිසා ඔයා ඔන්න අනිවාර්යෙන් මතක තියාගන්න පළවෙනි කාරණාව සම්පත්ධාරියෙක් එක්ක වැඩ කරන්න යද්දී ඔයා කවුද? ඔයාගේ නම මොකක්ද වගේව අහන්න යන්න එපා. ඊළඟ එක ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා අහන්න යන්න එපා. ඔයා මේ ශාස්ත්‍රය ඇතුලේ මොනවද කරලා තියෙන්නේ වගේව අහන්න යන්න එපා. ඔයා වේදිකා නාට්‍යයක් කරලා තියනවද වගේව අහන්න යන්න එපා. ඒව එහෙන ගොන් නේද? ප්‍රසන්ට කෙනෙක් විදිහට ඒ වැරද්ද කවදාවත් කරන්න එපා. දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ සිනමාකරුවෙක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. සිනමා රචකයෙක් ඔහු ප්‍රසන්න විතානගේ කියලා. නේද? ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ඒතර ප්‍රසන්න විතානගේ අයියා කියන්නේ මීට කලින් දැන් මේ මෑත කාලිනව කරේ නැහැ. හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, පරිවර්තකයෙක්. හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. දැන් ඔයා සමහර විට මේක දැනගත්තේ දැන් වෙන්න පුළුවන්. ප්‍රසන්න විතානගේ කියලා අපි දන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ඔහු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ප්‍රසන්න ජයකොඩි කියන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. සමහරට ඔයා මේ තොරතුරු දැන් දන්නේ මම මේ කියන නිසා. පැහැදිලි ඔය වගේ විවිධ ශාස්ත්‍රයන් ඇතුලේ වැඩ කරන සම්පත්ධාරීන් එක තමයි අපිට ගනුදෙනු කරන්න හම්බෙන්නේ. ඒක ආර්ට් වේවා නේ, ආර්ථිකය වේවා, දේශපාලන වේවා, ආගම වේවා මොනවා හෝ කෙසේ නමුත් මොකද්ද සම්පත්ධාරියා ගැන හොඳින් විස්තර හොයන්න. ඔහු මොනවද කරලා තියෙන්නේ? අලගිය මුලගිය තැන් හොයාගන්න. දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න.
Google එකේ හොයාගන්න පුළුවන් නේ කාට හරි කෝල් කරලා හොයාගන්න පුළුවන්. තව සම්පත්ධාරීන් ඉන්නවා අනිත් සම්පත්ධාරියාගේ විස්තර අහගන්න පුළුවන්. පත්තරයකට කතා කරලා අහන්න පුළුවන් නේ. ඒ නිසා ඔයා ප්‍රසන්ට් කෙනෙක් විදියට ඉස්සරලා මොකද්ද කරන්න ඕනේ? ඔයා ඉන්ටර්විව් කරන්න යන සම්පත්ධාරියා ගැන ඊටාම හොඳින් විස්තර සපයාගෙන ඒ කරුණු ටික එකතු කරගන්න ඕනේ. ඒකේ අදහස රත්තරන් හොඳට මතක තියාගන්න මේ කවුරු හරි ඔයා ඉන්ටර්විව් කරන්න යන කෙනා ගැන අලගිය මුලගිය හතර කොන සියලු දේ දන්නවා කියන එක නෙමෙයි. එහෙම හොයන්න ඕනේ නැහැ. නේද? පැහැදිලි නේද මං කියන එක? එහෙම කොහොම හොයන්න කියන එක නෙමෙයි. හැබැයි මොකද්ද? අපි කොච්චර කාලයක්ද පැයක්ද මේ ඉන්ටර්විව් එක තියෙන්නේ? ඒ පැය ඇතුළේ යත් එක මොනවද අපි කතා කරන කාරණා? ඔහු මොන ශේෂ්ත්‍රයන් ඇතුළේද වැඩ කරලා තියෙන ආදී කාරණා ගැන ඔයා දැනුවත් වෙන්න ඕන, සන්නද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේ එයත් එක්ක මේ අපි කියන්නේ එන්ගේජ් වෙලා මේ ඩිස්කෂන් එක එහෙම නැත්නම් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු කෙනෙක්ව ඉන්ටර්විව් කරන්නේ නැහැ, ඔයා තනියෙන් කතා කරනවා කියලා. ඒ කතා කරන ටිකත් මොනවා කරන්න ඕනද? ඕගනයිස් කරගන්න ඕනේ. දැන් මම ඔයාට මේ කරන සියලුම පාඩම් එපිසෝඩ්ස් විදියට මම ලියලා තියෙන්නේ. මම කොළවල ලියලා තියෙන්නේ. එතකොට මම දන්නවා මේ එපිසෝඩ් එකේ මම මෙන්න මේ කාරණා ටික කතා කළා කියලා. මේ එපිසෝඩ් එකේ මේ ටික කතා කළා කියලා. ඒ නිසා කරුණු මොනවද? සන්නද්ධ වෙන්න ඕනේ, ඕගනයිස් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඔයාගේ ඉන්ටර්විව් එක නැත්නම් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඔයාගේ ඉදිරිපත් කිරීම හරියට කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඊළඟට මම ඔයාට කියන්නම් කොහොමද අපි අදාළ ශාස්ත්‍රයක් උදාහරණ ශාස්ත්‍රයක් අරගෙන කොහොමද අපි ප්‍රශ්නාවලියක් සකස් කරගන්නේ කියන එක. හරි. දැන් ඔන්න ඔයාට හම්බ වෙනවා අපි හිතමු ටිකක් ජනප්‍රිය කෙනෙක් එහෙම නැත්නම් ලෝකයක් හරි රටක් හරි ආදරය කරන කෙනෙක් ඔයාට හම්බ වෙනවා ඉන්ටර්විව් කරන්න. හරිද? එතකොට ඔයාට පුළුවන් ප්‍රශ්නාවලියක් සකස් කරගද්දී පොඩි කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන්න. එකක් තමයි ඔයා හිතන්න ඇත්තටම එහෙම සම්පත්ධාරියෙක් ඔයාට හම්බ වුණොත් ඔයාට එයාගෙන් මොනවද දැනගන්න ඕනේ? අපිට තියෙනවානේ පර්සනල් අයිඩියා එකක් තියෙනවා, පෞද්ගලික අදහසක් තියෙනවා. මට මොනවද එයාගෙන් දැනගන්න ඕනේ? දැන් මම ගත්තාම මට හම්බුනොත් කෙනෙක් අදාළ ශාස්ත්‍රයේ මට එයාගෙන් දැනගන්න ඕනේ කාරණා ටිකක් මගේ ඔළුවේ තියෙනවා. ඕල්රෙඩි තියෙනවා. ඒක ලියා ගන්න ඕනෙත් නෑ සමහර විට. ඔයාට මොනවද දැනගන්න ඕනේ? ඊළඟ එක ඔයා හිතන්න ඔයාගෙන් අයින් වෙලා එළියට ආපුවාම ප්‍රේක්ෂකෙක් විදියට ඒ වැඩසටහන දිහා බලන් ඉන්නකොට මේ ආදරය කරන කෙනෙක් නේ ඇවිත් ඉන්නේ. ඔයත් ආදරය කරන කෙනෙක් නේ. ජනතාව ආදරය කරන කෙනෙක්. එතකොට එළිය කෙනෙකුට ප්‍රේක්ෂකයෙකුට එයාගෙන් මොනවද දැනගන්න ඕනේ වගේ කියලා හිතන්න. උදාහරණ හිතන්න. ඔයාට මොනවද දැනගන්න ඕනේ? ප්‍රේක්ෂකයින්ට මොනවද දැනගන්න ඕනේ? අපි හිතමු ඔයාට දැනගන්න ඕනේ යම් කිසි ඇකඩමික් කාරණා ටිකක්. එහෙම නැත්නම් ශාස්ත්‍රාලීය කාරණා. එහෙම නැත්නම් ටිකක් බරසාර කාරණා. ඒ විෂය සම්බන්ධයෙන් ටිකක් බරසාර කාරණා. හැබැයි මේ විෂය සම්බන්ධයෙන් බරසාර කාරණාම කතා කර ඉන්නකොට මොනවා හරි අපි මේ කියන්නේ ඔඩියෝ වීඩියෝ මීඩියම් එකක් නෙමේක. ටෙලිවිෂන්, රේඩියෝ, සිනමාව මේ ආදී සියලු දේවල් කියන්නේ මොකද? එන්ටර්ටේනින්. නේද? විනෝදාස්වාදයේ සපයන්න තමයි අපි මේවා කරන්නේ. එතකොට ඔයාගේ ප්‍රශ්න ටික ඔයා හදාගන්න. ඊළඟට ප්‍රේක්ෂකයෙකු විදියට මොනවද ඒගොල්ලෝ දැනගන්න කැමති? අපි හිතුව නිකන් සෙලිබ්‍රිටි කෙනෙක් ආවා කියලා නිකන් රටක් ආදරය කරන කෙනෙක්. නේ එතකොට එයාගෙන් අහන්න කැමති ඒවා තියෙන්නේ. නේ කසාද බැඳලාද? ඔයා පොඩි කාලේ මොනවද කරේ? ඉස්කෝලේ ගියේ මොනවද? පොඩි කාලේ අමතක නොවන සිද්ධි මොනවද? කොහොමද මේ ශාස්ත්‍රයට ආවේ? නේද? ඔයාට මේ ශාස්ත්‍රය ඇතුළේදී මොනවද අමතක නොවුණු සිද්ධි මොනවද? පවුල කී දෙනෙක් ඉන්නවද? කන්න කැමති කෑම මොනවද? අඳින්න කැමති මොනවද? පිටරට ගිහින් තියෙන ඔන්න ඔය වගේ ඒවා තියෙන්නේ. අපි කියන්නේ සමහර නිකන් පොඩි ඕපදූප ටයිප් ඒවා තියෙන්නේ නේද? එහෙම ඒවානේ ගොඩාක් මේ වෛරල් වෙන්නෙත් නේ. එතකොට ඒ දේවල් මිනිස්සු දැනගන්න කැමති සෙලිබ්‍රිටි කෙනෙක්ගෙන් නේද? ටිකක් ආදරය කරන කෙනෙක්ගෙන්. නළුවෙක් නිලියෙක් වෙන්න පුළුවන්, ගායකයෙක් ගායිකාවක් වෙන්න පුළුවන්. ඒවා කැමති. එතකොට ඔයා කැමති දේවලුත් තියෙනවා. එතකොට මේ දෙක මොනවා කරන්න වෙනවද? මේ දෙක පොඩ්ඩක් මික්ස් කරගන්න වෙනවා. නේද? එහෙම නැති වුණොත් ඕවරෝල් වැඩේ බෝරින් වෙනවා. නේද? ඒ නිසා මේ දෙක කොහොමද ක්‍රමානුකූලව මික්ස් කරගන්නේ කියන එක ගැනත් ඔයා හිතන්න ඕනේ. අපි හිතමුකෝ නිකන් සෙලිබ්‍රිටි කෙනෙක් නැතුව මේ ආර්ථික විද්‍යාව සම රටේ ආර්ථිකය ගැන මේ තියෙන ආර්ථික අවපාතය ගැන කතා කරන්න ආවා කියලා. ඒ ආපු කෙනා එක්ක ඔයා කතා කරලා වැඩක් නැහැ නේ. මේ ඔයා කන්න කැමති කෑම මොනවද? නේද? ඔයා පොඩි කාලේ අමතක නොවන සිද්ධියක් මොනවද? යාළුවෝ එක්ක ගහගත්තද වගේ ඔයාගෙන් අහලා වැඩක් නැහැ නේ. රයිට්. එතකොට ඔයාට තේරෙනවා මොන ශාස්ත්‍රකින් ආවත් ඔයා හිතන්න ඕනේ ඔයා කැමති එයාගෙන් දැනගන්න මොනවද?
ප්‍රේක්ෂකයෝ මොනවද එයාගෙන් දැනගන්න කැමති. ඔන්න ඔය දෙක ගැන ඔයාට තියුණු ඥානයක් නැත්නම් දර්ශනයක් තියෙන්න ඕනේ. මම මොන වගේ කාරණා ටිකක්ද මේ මට හම්බෙන පැය හෝ දෙක හෝ පැය භාගෙ හෝ ඇතුළත මම එයත් එක්ක ගනුදෙනු කරන්නේ කතා කරන්නේ මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියන එක. රයිට්? හරි. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඒ උදාහරණේ ඊට පස්සේ ඔයා කැමති ශේෂ්ත්‍රයට දාගන්න. මම නිකන් හිතමු උදාහරණයක් විදිහට මම සිනමාව සම්බන්ධයෙන් කෙනෙක්. මොකද මම දන්නේ ආර්ට් කරන්නනේ. මම කලාකාරෙන් මම රටේ ආර්ථිකය ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට මේ సౌందර්ය සම්බන්ධයෙන් අදාළ කාරණානේ මට වැදගත් වෙන්නේ. ඒ නිසා මම නිකන් හිතන්න මට හම්බ වෙනවා සිනමාකරුවෙක් ඉන්ටර්විව් කරන්න. එතකොට ඒ සිනමාකරුවගෙන් මං මොනවද අහන්නේ? ඒ වගේම අනිත් අය මොනවද අහන්න ඕන කියන කාරණා ටික අරගෙන මම ඔයාට පොඩි ඉඟියක් දෙන්නම් නැත්නම් හින්ට් එකක් දෙන්නම්. ඔයා ඒ ටික ඔලුවට අරගෙන ඔයා කැමති ශාස්ත්‍රයේ ඔයාගේ ආරාධිතයා සම්පත්දාරයා හෝ කවුරු හරි කෙනාට ඔයා කැමති විදිහට ප්‍රශ්නාවලියක් සකස් කරගන්න. ඔට්ටුයිනේ. මං හිතනවා ඔන්න මට හම්බ වෙනවා සිනමාකරුවෙක් කියලා. මේ සිනමාකරුවගෙන් අපිට මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න? මොනවද අහන්න පුළුවන්? රයිට්. එතකොට මෙන්න මේක කලා ඕනේ එකකට ඔයාලට දාගන්න පුළුවන් පොදු ප්‍රශ්න ඒ වගේම ටිකක් වැදගත් නිකන් බරසාරයි වගේ හිතෙන ප්‍රශ්න කියලා මම හිතනවා. නේද? අපිට ඕනම කලා ක්ෂේත්‍රයක ඉන්න කෙනකින් අහන්න පුළුවන්. මොකද්ද? එක ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍ර ගැන නේද? විවිධ කලාවන් ගැන විවිධ අර්ථකථනයන් තියෙනවා. එතකොට සිනමාව කියන විෂය ගැන ඔබේ අර්ථකථනය මොකක්ද? අපිට අහන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක්. නේද? සිනමාව කියන එක ගැන කෙනෙකුට අර්ථකථනයක් තියෙන්න පුළුවන්. නේද? ඇයි මේ මට මොකද්ද සිනමාව ගැන තියෙන අදහස නැත්නම් අර්ථය? මම කොහොමද සිනමාව ගන්නෙ? නේද? සිනමාකරුවෙක් විදියට. ඒ වගේ සංගීතය නැටුම් ඕන එකකට ඔයාලට දාගන්න පුළුවන්. නේද? ඒ මාධ්‍ය ගැන, ඒ මීඩියම් එක ගැන ඔයාට තියෙන අර්ථකථනය, ඩෙෆිනිෂන් එක මොකද්ද? අහන්න පුළුවන්. ඊළඟට අපිට අහන්න පුළුවන් දැන් මේ වගේ කලා විෂයන් ගණනාවක් තියෙනවා අපිට. නර්තනය, ගීතය, සංගීතය ගොඩක් දේවල්. ඇයි මේ සිනමාව කියන මාධ්‍ය නැත්නම් සිනමාව කියන විෂයම ඔයා තෝරගත්තේ ඇයි? මොකද්ද ඒකට තිබ්බ ඔයාගේ ඉන්ස්පිරේෂන් එක මොකද්ද? එහෙම නැත්නම් පෙළඹවීම මොකද්ද? කොතනින්ද ඔයා ඉන්ස්පයර් වුනේ? ඇයි සිනමාව තෝරගත්තේ? ඔයා ප්‍රකාශන මාධ්‍යයක් විදියට. නේද? රයිට්. එතකොට සිනමාව කියන ප්‍රකාශන මාධ්‍ය ඔයා දකින විදිය මේක ප්‍රබල මාධ්‍යයක්ද? ඇයි මේක ලෝකෙ මෙච්චර ජනප්‍රිය? ඔයා ඒ ගැන මොනවද හිතන්නේ? ඒතර සිනමාව මේ වෙනකොට ලෝකේ කර්මාන්තයක් විදිහට තියෙනවා. මේ සිනමා කර්මාන්තය ලෝක කර්මාන්තයක් විදිහට ගත්තාම ලංකාවේ සිනමා කර්මාන්තය ඇතුලේ අපි ඉන්න හොඳ තැනකද ඉන්නේ? වඩා සාධනීය තැනකද ඉන්නේ? ඒ ඉන්න තැන ගැන ඔබට සතුටුද සිනමාකරුවෙක් විදිහට? අපිට අහන්න පුළුවන්. පුළුවන් නේද? පුළුවන්. එතකොට අපි තව ප්‍රශ්නයක් හිතමු. මේ සිනමාව කියන එක ලෝකේ අර්ථ ගන්නලා තියෙන දෙවිදිහකට. එකක් ආර්ට් හවුස් මූවීස්, අනිත් එක මේන් ස්ට්‍රීම් මූවීස්. එහෙම නැත්නම් කලාත්මක ධාරාවේ සිනමාව, වාණිජ ධාරාවේ සිනමාව. මෙන්න මේ සිනමා බෙදීම ගැන ඔබේ අදහස මොකක්ද? ඔයාලට පුළුවන් ද එහෙම සිනමාව බෙදන්න? මොකද්ද ආර්ට් හවුස් කියන්නේ? මොකද්ද වාණිජ කියන්නේ? ඔයාට ඒ ගැන අදහසක් තියනවද? ඔයා මේ බෙදීමට එකඟද? වගේ අපිට අහන්න පුළුවන් නේද? පුළුවන්. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් ඔයා සිනමාකරුවෙක් විදිහට නේද? ඔබ සිනමාකරුවෙක් විදිහට මේ සිනමාව තෝරගත්තා. ඔයා සිනමාව ඇතුලේ කතා කරන්න උත්සාහ කරන්නේ මිනිස් ජීවිතේ මොන වගේ කාරණාද? අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. ආදරය නේද? ඊර්ෂ්‍යාව, කුහකකම, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, පෞල් ජීවිතය, දරු සෙනෙහස නේද? කසාද ජීවිතය. ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. නේද? එතකොට ඔයා මොනවද ඔයාගේ මොන වගේ විෂන් එකක්ද තියෙන ඔයාගේ දෘෂ්ටිවාදය මොකක්ද සිනමාව සම්බන්ධයෙන්? නැත්නම් ඔයාගේ ප්‍රකාශන ඒ ඇතුලේ තියෙන මොන වගේ දෘෂ්ටියක්ද? අපිට අහන්න පුළුවන් නේද? පුළුවන් නේද? රයිට්. ඔන්න ඔය වගේ අපිට පුළුවන් මේ සිනමාව කියන විෂය ගත්තාම මේක සම්බන්ධයෙන් තියෙන අර්ථකථන නේද? ඔයා සිනමාකරුවෙක් විදිහට මේක දකින්නේ කොහොමද? ලාංකීය සිනමාව ඇතුලේ කර්මාන්තයක් විදිහට මේක තියනවද? අපි ඒකේ වඩා හොඳ තැනක ඉන්නවද? ඇත්තටම සිනමාව කර්මාන්තයක්ද නැත්නම් කලාවක්ද? මේ ගැන ඔයා මොනවද හිතන්නේ? ඔයා සිනමාකරුවෙක් විදිහට ඔයාගේ භාවිතාව මිනිස් ජීවිතේ මොන වගේ තැන් ස්පර්ශ කරන එකද? නේද? මේ සැරේ ඔයාගේ තියෙන මේ අලුත් චිත්‍රපටයේ මොකද්ද ඔයා වස්තු විෂය කරගත්තේ? ඒකේ අදහස මේ කතාව අහන එක නෙමෙයි. මොන වගේ වස්තු විෂයක්ද ඔයා මේකට ගත්තේ? ඔහොම අහන්න පුළුවන්.
ඊට පස්සේ අපිට අහන්න පුළුවන් එයා ටිකක් වැඩ කරපු කෙනෙක් නම් මේ දක්වා ඔයාගේ ජීවිතයේ තියෙන අත්දැකීම් එක්ක අලුතෙන් සිනමාව කරන්න එන මේ නවක පරපුරේ අයට නැත්නම් නේ මේක හදාරන විද්‍යාර්ථීන්ට අත්දැකීම් බහුල සිනමාකරුවෙක් විදිහට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ වගේ අපිට අහන්න පුළුවන් නේද? ඔන්න ඔය වගේ ප්‍රශ්නාවලියක් හදාගන්න. මේක ඕනම ශාස්ත්‍රයකට දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකට අදාළ අපි කියන්නේ මේ කලා විෂයන් ධාරාවට අදාළ කවුරු හරි එනවා නම් මෙන්න මේ කියන ප්‍රශ්න ටික මැද්දට ඔයාලට දාගන්න පුළුවන් මොනවද? අර මොනවද ඔයාගේ පෞල් ජීවිතේ කොහොමද? ගෙදර කට්ටිය කොහොමද? පොඩි කාලේ කොහොමද? ඉස්කෝලේ ගියේ කොහෙද? නේද? පොඩි රසබර සිද්ධි මොනවද? සිනමාවේ අමතක නොවින අය ඔයා වඩාම ගරු කරන සිනමාකරුවෝ ඉන්නවද? ලෝක සිනමාව ඇතුලේ ඔයා ගරු කරන අධ්‍යක්ෂකවරු ඉන්නවද? ඒ අයගේ වඩා රසවත් ඔයා නරඹපු අපි අනිත් අයටත් දැනගන්න කියනකො මොන වගේ චිත්‍රපටිද අපිට මේක හදාරනකොට බලන්න හොඳ චිත්‍රපටි. එහෙම ඔයා කාට හරි ලව් කරන ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවද ඔයාගේ ෆීල්ඩ් එක ඇතුලේ? නේද? ඔයා කැමති නළු නිලියෝ කවුද? ලංකාවේ එහෙම අය ඉන්නවද? ඔන්න ඔය වගේ නේද? කාරණා ටිකක් මේකට මික්ස් කරලා අර අපි කියන බරසාරකමයි මේකත් එක්ක පොඩි වේරියේෂන් එකක් හැදෙන්න නේ එන්ටර්ටේනින් අපි මේ කරන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ ටික මික්ස් කරලා ඔයාට ප්‍රශ්නාවලියක් හදාගන්න. පැහැදිලිද? රයිට්. දැන් ඔයාට පුළුවන් නේද කලා විෂයන් සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක් ඔයාට සම්පත්ධාරියෙක් හම්බුනොත් එයා ඉන්න කලා ශාස්ත්‍රය අනුව ඔයාට ප්‍රශ්නාවලියක් සකස් කරගන්න. එතකොට මෙන්න මේ වගේ පොඩි යමක් තියෙන කර්මාන්තය මොකක් හරි මේ කියන විෂය සම්බන්ධයෙන් දේවල් ඔයා අහනකොට මේක බලන ප්‍රේක්ෂකයින්ටත් දැනෙනව මොකද්ද? ඔයා හොඳ දැනුගත් ප්‍රසන්ටර් කෙනෙක් කියලා. ඔලුවක් තියෙන ප්‍රසන්ටර් කෙනෙක් කියලා, නිවේදකෙක් නිවේදිකාවක් කියලා. නේද? ඔයා මේ නිකන් ආවට ගියාට නෙමෙයි මේව අහන්නේ කියලා. එතකොට ඒ වගේම ඔයා මේ දේවල් අහනකොට ඔයාටත් යම් අදහසක් තියෙන්න ඕනේ. මොකද්ද? ඒ කර්මාන්තය සම්බන්ධයෙන් සිනමාව ගැන මට අදහසක් තිබිලා ඕනේ මං අනිත් එක්කෙනත් එක්ක වැඩ කරන්න. සංගීතය ගැන මට අදහසක් තිබිලා ඕනේ මං අනිත් එක්කෙනත් එක්ක ගනුදෙනු කරන්න. ආර්ථිකය ගැන මට අදහසක් තිබිලා ඕනේ මං අනිත් එක්කෙනත් එක්ක ගනුදෙනු කරන්න සම්පත්ධාරියත් එක්ක. අපි හිතමු මොකද අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් තියෙන්න ඕනේ. ඔය වගේ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් මාළඟ දැනුමක් තියාගෙන තමයි මම සම්පත්ධාරියත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට මගේ සීමාව ඇතුලේ මට යත් එක්ක ගනුදෙනු කරන්න අමාරු නම් මම මේ විෂය දන්නේ නැත්නම් හොඳම වැඩේ අනේ මට මේ වැඩේ කරන්න බෑ කියන මොකද නාගන්න ඕනේ නැහැනේ බොරුවට ගිහිල්ලා නේද? රයිට්. එතකොට මේ අන්න එහෙම තමයි ඔයා ප්‍රශ්නාවලියක් ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම හොඳට මතක තියාගන්න එන සම්පත්ධාරියා මත ඔයාගේ මේ ප්‍රශ්නාවලිය තීරණය වෙනවා කියලා. නේද? අපි පහුගිය කාලේ දැක්කනේ මේ අපි හිතුව නිකන් ජෙන්සී පරපුරේ කෙනෙක් ඇල්ෆා පරපුරේ කෙනෙක් ආවට පස්සේ මේ වැඩසටහන ඇතුළේ ඔයා පණ්ඩිතයි කියලා පෙන්නන්න ඔයා මාටින් වික්‍රමසිංහව අඳුරනවද? නේ W.A. සිල්වාව අඳුරනවද? වගේව අහන්න එපා. ඔයා අකිර කුරසෝව දන්නවද? සිනමාව ඇතුලේ නේද? ලංකාවට නිදහස ලැබුණේ මොන වගේ අවුරුද්දකද මොන වගේ දවසකද වගේවා අහන්න එපා. හොඳ නැහැනේ. හෙට නිදහස් දවස පෙබරවාරි 4 වෙනිදා 78 වෙනි නිදහස 1948 තමයි අපිට නිදහස ලැබුණේ. ඔන්න මං හොයාගත්ත තොරතුරු මම මේවට කියන්නේ 78 වෙනි නිදහස් උළෙල තමයි හෙට තියෙන්නේ. එතකොට ඒ වගේව අහන්න එපා සමහර අයගෙන්. එතකොට මොකද අපි කියන මොකද්ද? පහත් කරලා සලකනවා. මං ඉන්ට්‍රෝ එකේ කිව්වේ ඔයාට පුළුවන් අපිට පුළුවන් ඕනම කෙනෙක්ව පහත් කරලා සලකන්න නේ. පහත් කරලා කතා කරන්න. නේද? හැබැයි අපි පහත් වැඩක් කරලා ඒක පිළිගන්න අපිට පුළුවන් නම් අන්න ඒක තමයි ජීවිතේ වඩාම වැදගත් එක. එහෙම අය ඉන්නේ බොහොම කලාතුරකින්. දැන් ඔයාට යම් අදහසක් ආවා නේද? ප්‍රසන්ටර් කෙනෙක් විදිහට අපි වැඩසටහනකට සූදානම් වෙනකොට සම්පත්ධාරියාව අඳුන ගැනීම, සම්පත්ධාරියා එක්ක වැඩ කරනකොට කොහොමද අපි ඔහුත් එක්ක ප්‍රශ්නාවලියක් හදාගන්නේ කියන එක මම ඔයාට මුලින්ම කිව්වා අපිට කෝල් කරන්න වෙනවයි කියලා. අනිවාර්යෙන් කෝල් කරන්න වෙනවනේ. අනිවාර්යෙන් ඔයා ඉන්ටර්විව් කරන කෙනාට ඔයා කෝල් කරන්න ඕනේ. ප්‍රසන්ටර් කෙනෙක් විදිහට ඔයා කෝල් කළ යුතුමයි. පැහැදිලි නේද මං කියන එක? රයිට්. එතකොට ඔයා කෝල් කරනකොට අපිට දැනගන්න පුළුවන් මොකද්ද? අපි ඇත්ත එක කතා බහ කරනකොට එතකොට ඊටම සුහදශීලීවනේ අපි කතා කරන්නේ. අන්න එතකොට අපිට දැනගන්න පුළුවන් එයා කොයි වගේ සම්පත්ධාරියෙක්ද? එයා කොයි විදිහටද හිතන්නේ? කොයි විදිහටද කතා කරන්නේ? එයා පාවිච්චි කරන වචන කොයි වගේද කියනක ඔයාට අදහසක් එනවා මේ දුරකථන සංවාදයේ ඔස්සේ. අන්න එතකොට ඔයාට පුළුවන් මොනවා කරන්නද? ඩිසයිඩ් කරන්න නැත්නම් තීරණය කරන්න. ඔයා කොහොමද එයාව හඳුන්වලා දෙන්නේ? ඔයා කොහොමද එයත් එක්ක ප්‍රශ්නාවලියක් සකස් කරගන්නේ කියලා. අපි හිතමු ටිකක් බරසාර විදිහට වචන වලින් කතා කරන කෙනෙක් කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නාවලිය ඇතුළෙත් බරසාර දේවල් දාගන්න, බර වචන දාගන්න. අපි හිතමු එයා හරිම සරලව සැහැල්ලුවෙන් කතා කරන කෙනෙක් කියලා. අන්න ඔයාට පුළුවන් සරල සැහැල්ලුවෙන් එයා ගැන ඉන්ට්‍රෝ එක දෙනකොටත් සරල සැහැල්ලුවෙන් නේද? සරල භාෂාවක් ඇතුළේ ඔයාට වැඩ කරන්න පුළුවන්. ප්‍රශ්නාවලිය ඇතුළෙත් එහෙම වැඩ කරන්න පුළුවන්. කෙසේ නමුත් මොනවද අපි කියන්නේ?
මේක වෙන විදිහකට කිව්වොත් එහෙම ඔයා ඒ කතා කරන ටික ඇතුළෙම අපි හඳුන ගන්නවා එකිනෙකාට කමියුනිකේට් කරලා sannivedanaya කරනවා එහා පැත්තේ ඉන්න කෙනා කොයි වගේද කියලා. නේද? සම්පත්දාරිය කොයි වගේද කියලා. අන්න ඒ අඳුනා ගැනීම ඇතුළේ ඔයාට පුළුවන් ඉන්ට්‍රෝ එකයි ප්‍රශ්නාවලිය හදාගන්න. දැන් මේක කලා විෂයන් සම්බන්ධයෙන් වේවා වෙන ඕනෑම විෂයක් සම්බන්ධයෙන් වේවා ඔයත් එක්ක ගනුදෙනු කරන්නා සම්බන්ධයෙන් සම්පත්දාරියා සම්බන්ධයෙන් නැත්නම් ඉන්ටර්විව් කරන කෙනා සම්බන්ධයෙන් ඔයාට අදහසක් අරගෙන ප්‍රශ්නාවලියක් සකස් කරගන්න පුළුවන්. පුළුවන් නේද? රයිට්. එහෙමනම් මම හිතනවා අද දවසේ ඔයාට තේරුණා කියලා මම මේ උදාහරණයි නේ පොඩි විහිළු කතායි ඔය ඔක්කොම මැද්ද කියපු කාරණා ටික. එතකොට ඔයා ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න යනකොට අනිවාර්යෙන් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. අර කිව්වා වගේ නේද? ගොන් ප්‍රශ්න අහන්න එපා. ඊටාම විදග්ධ වෙන්න, ඊටාම විනයගරුක වෙන්න, කෙනෙක්ව කොයි මොහොතකවත් පහත් කරලා සලකන්න එපා. ඉතාම නිහතමානී ප්‍රසන්න ටැලන්ටඩ් අපි කියන්නේ ස්කිල්ස් ගොඩක් තියෙන ඉතාම ජව සම්පන්න ඉතාම මොකක්ද ඒ කියන්නේ ප්‍රබෝධමත් ප්‍රසන්න කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම මොනවද? ඔළුවක් ඇති ප්‍රසන්න කෙනෙක් වෙන්න. ඔළුවක් ඇති නිවේදකයෙක් නිවේදිකාවක් හදන්න තමයි මම මේ මගේ ගමන ඔයාව එක්කගෙන යන්නේ. එතකොට ඔයාව ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට මම අනිවාර්යෙන් ඔයාව එක්කගෙන යනවා. ඩබින්ගෝ එක්ක ගියා මේ හඬකැම් ශිල්පය සම්බන්ධයෙන් එක්කගෙන ගියා වගේම මේක සම්බන්ධිනුත් ඔයා ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාන්න මගේ වැඩසටහනට සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න තව කෙනෙක් මේක ඉගෙන ගන්න ඕන කියලා විශ්වාස කරනවා නම් ෂෙයා කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දෙන්න. වැඩසටහන අවසන් කරන්න කලින් මම ඔයාලට තව සුවිශේෂී කාරණාවක් ඉතාම වැදගත් එකක් කියනවා. ඒකත් අහලම වැඩසටහනෙන් සමුගන්න හොඳේ. දැන්ම අයින් වෙන්න එපා. ඔහොම ඉන්න. මෙන්න මේක තමයි වැඩසටහන අවසානයේ කියන්න හදන වැදගත්ම කාරණාව. මොකද්ද? දැන් ඔයා ප්‍රසන්ටර් කෙනෙක් විදියට පුහුණු වෙනවානේ. මං හිතනවා ඔයා පුහුණු වෙනවා කියලා. මං අර කියලා දුන්න විදියට සෙල්ෆි වීඩියෝ හදනවා කියලා. විනාඩි එකමාර විනාඩි දෙක වගේ සෙල්ෆි වීඩියෝ හදන්න දැන් ඔයා පටන් අරන් කියලා මං විශ්වාස කරනවා. මම දන්නේ නැහැ ඔයා කොහොමද කියලා. ඔයා වැඩේට අවංක නම් ඔයාට මේක ඕනේ නම් ප්‍රසන්ටර් කෙනෙක් වෙනවා කියන හීනේ තියෙනවා නම් ඔයා දැනටමත් වැඩ පටන් අරන් ඇති කියලා මං හිතනවා. මං මේ ඉන්නේ TV රේඩියෝ ප්‍රසන්ටිං කියන මගේ කෝස් වර්ක් එක ඇතුලේ 10 වෙනි එපිසෝඩ් එක. 10 වෙනි එපිසෝඩ් එක තීරණාත්මක එපිසෝඩ් එක. ඒ නිසා මං ඔයාට මේක කියනවා. මොකද්ද? මං ඔයාට දෙනවා ෆෝන් නම්බර් එකක්. මොකද්ද ෆෝන් නම්බර් එක? 0.73 64යි 92යි 92. 0.73 64යි 92යි 92. මේකේ WhatsApp තියෙනවා. ඔයා හදන ඔයාගේ සෙල්ෆි වීඩියෝ එක මට වීඩියෝ එකක් විදියට එවන්න. එතකොට මට පුළුවන් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක බලලා ඔයාගේ තියෙන අඩුපාඩු ගැන මොනවා හරි දේවල් සම්බන්ධයෙන් එක්ක දැනුවත් කරන්න පොඩි මැසේජ් එකක් තියන්න. එහෙම නැත්නම් ඒකට ලකුණු දෙන පිළිවෙලක් ගැන මම ඔයාට දැනුවත් කරන්නම්. ඒ අදාළ කාරණා ටිකට මට මැදිහත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද මං කියප එක? රයිට්. ඒ නිසා මේ ඒ දුරකථන අංකයට WhatsApp පමණයි. ඒකට කෝල් ගන්න එපා. WhatsApp එකට ඔයාගේ වීඩියෝ එක දාන්න. මම ඔයා සම්බන්ධයෙන් ඒකට ලකුණු දෙන පිළිවෙලක් එක්ක ඔයාට තක්සේරුවක් දෙන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒ අඩුපාඩු හදාගෙන යන්න. එතකොට දැන් අපි දෙන්න මේ උගන්නන එකේ මේක එන්ගේජ් වෙනවයි කියලා එකක් තියෙනව නේද? ඔයා එවන එක ගැන මම ඔයාට සම්බන්ධයෙන් මොන හරි අදහසක් දෙන්න එපා. මම ඩබින්ගෝ එක ඇතුළෙත් මේක කරමින් ඉන්නවා. ඔයා ප්‍රසන්ටිං කෝස් එක ඇතුළෙත් මේක කරමින් ඉන්නවා. ජීවත් වෙලා ඉන්නකම් මට මේක කරන්න පුළුවන්. මරුණාට පස්සේ ඉතින් කරන්න කෙනෙක් නැති වෙයි. නමුත් මේ වෙනකන් ඔයාට ඒක කරමින් ඉන්නවා. ඒ වගේම ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ නම්බර් එකට දාන්න එපා. ඔයා මේකේ වීඩියෝ එකේ යටටම කමෙන්ට් එකක් විදියට ඔයාගේ ප්‍රශ්න ගැටලු දාන්න. එහෙමනම් අද දවසේ පාඩම ඉවර කරන්න සූදානම. ලබන සතියේ තවත් අලුත් පාඩමකින් හම්බ වෙමු. එතකන් මම ඔයාගෙන් සමුගන්නවා. ආදරේ යහස තරම් ජයෙන් ජයම වේවා. මම අතුල ජයසිංහ. ඩබින්ගෝ ඔබේ තැන හදන තැන. Dub and Go. Arts must be crazy.